හරි. අයිබෝන් පුතේ. අදත් සුපුරුදු ආකාරයට රාත්‍රී 9ට නයිට් බූස්ටර් ප්‍රෝග්‍රෑම් එකත් එක තමයි ඔයගොල්ලෝ සම්බන්ධ වෙන්නේ. ඉතින් පැය භාගයක් වගේ ඉතාමත් කෙටි කාලයකදී අපි ICT ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරමු. ඉතින් අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? context diagram එකක් අඳින්නයි අද ලෑස්ති වෙන්නේ. context diagram කියන එක මේ වෙද්දී ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙන්න ඕනේ. ඉතින් සාමාන්‍ය ව්‍යුහගත හෝ රචනා පේපර් එකේ අනිවාර්යයෙන්ම ලකුණු ලැබෙන කොටසක් තමයි පුතා මේ context diagram context හා DFD කියලා කියන්නේ. ඉතින් අද අඳින්න හදන්නේ context diagram එක. හරි. ඉතින් ආරාධනා කරනවා හැමදාම රාත්‍රී 9ට ඔයාලට ලැබෙන මේ chance එකෙන් ප්‍රයෝජනයක් ගන්න කියලා. මොකද ප්‍රශ්න සාකච්ඡා කරගෙන යනකොට එක්සෑම් එක ලන් වෙනකොට ඔයාට ගොඩාක් ප්‍රශ්න ලියවිලා තියෙයි ඔයා දන්නේම නැතුව. ඉතින් හැමදාම රෑ 9ට වෙලාවක් වෙන් කරගන්න පැය භාගයක් විතර මේ IT ප්‍රශ්නයක් කරන්න. හරි. අපි යමු ප්‍රශ්නෙට. ඊකොම් බැංකුව විසින් පාරිභෝගිකයාගේ පහසුව සඳහා EOBS මාර්ගගත බැංකු පද්ධතියක් පවත්වාගෙන යයි. හරි. එතකොට මේකෙදි අපිට කියනවා මේක බැංකුවක් ගැන කතා කරන්නේ. බැංකුවක් පවත්වාගෙන යන ඔන්ලයින් බැංකින් සිස්ටම් එකක් ගැනයි කතා කරන්නේ. එතකොට මේකෙදි සිස්ටම් එක මොකද්ද කියලා ඔයාලට හඳුනනවා. දැන් context diagram එකේදී ඔයා හොඳටම දැනගන්න ඕනේ පුතේ මොකද්ද මේකෙදි ඇඳෙන්නේ කියන එක. අපි හැමතිස්සෙම කල්පනා කරන්නේ සිස්ටම් එක ඩිවෙලොප් කරන පැත්තේ ඉඳලා. අපි තමයි ඩිවෙලොපර්ස්ලා වෙන්නේ. හරි. එතකොට අපි මේකේ ඩිසයින් එකක් තමයි මේ කරන්න හදන්නේ. අපි හදන්න බලාපොරොත්තු වෙන බැංකින් සිස්ටම් එකක ඩිසයින් එකක් තමයි දැන් කරන්න හදන්නේ. එතකොට මේ context diagram එක කියලා ඇඳෙන්නේ පද්ධතිය ඇඳලා පද්ධතියත් එක්ක බාහිර භූතාර්ථ external entities සිදු කරන ගනුදෙනු මේකෙදී අඳිනවා. ඒ කියන්නේ බාහිර භූතාර්ථ එහෙනම් external entities මොනවද පද්ධතියට ඇතුල් කරන්නේ? ඊට පස්සේ පද්ධතිය මොනවද යාලට ලබා දෙන්නේ? ඒ වගේම බාහිර භූතාර්ථ දෙකක් අතර සම්බන්ධයක් තියෙනවා නම් දත්ත ගැලීමක් සිද්ධ වෙනවා නම් ඒවත් මේකෙදී ඇඳෙනවා. පැහැදිලිනේ? හරි. එතකොට මුලින්ම අපි මාක් කරගන්න ඕනේ සිස්ටම් එක. සිස්ටම් එක සාමාන්‍යයෙන් අපි ඍජු කෝණාශ්‍රයකින් දක්වනවා. අපිට මේ විදිහට සිස්ටම් එක පෙන්වන්න පුළුවන්. සිස්ටම් එක මේ විදිහට අපිට පෙන්වන්න පුළුවන්. ගමු මෙන්න මේ විදිහට ඍජු කෝණාශ්‍රයක් තමයි සිස්ටම් එක පෙන්වන සංකේතය වෙන්නේ. ඊට පස්සේ සිස්ටම් මේක ඇතුලේ ලියන්න ඕනේ සිස්ටම් එකේ නම. මේකේ අපිට නමක් දීලා තිනවා EOBS කියලා. එහෙනම් සිස්ටම් එකේ නම EOBS තමයි මේ මාර්ගගත ඔන්ලයින් බැංකින් සිස්ටම් එකේ නම විදිහට අපිට දීලා තියෙන්නේ. හරි. මොකද්ද කියන්නේ ඊට පස්සේ? පාරිභෝගිකයන් විසින් ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු පද්ධතියට ඇතුළත් කළ පසු එයින් කේතයක් ලැබේලු. හරි. එතකොට අපි හැමතිස්සෙම කල්පනා කරන්න ඕනේ මේ පද්ධතියට පුතා මොනවද දෙන්නේ? කවුද දෙන්නේ? හරි. මේකේ හැටියට කියනවා පාරිභෝගිකයන් විසින්. එහෙනම් පාරිභෝගිකයෝ තමයි දෙන්නේ. පෞද්ගලික තොරතුරු. එහෙනම් මොනවද දෙන්නේ? පෞද්ගලික තොරතුරු දෙන්නේ යාළගේ. පෞද්ගලික තොරතුරු
පද්ධතියට ඇතුළත් කළ පසු. එහෙනම් ඔන්න පද්ධතියට ඇතුළත් කරනවා. කවුද ඇතුළත් කරන්නේ? පාරිභෝගිකයින්. මේ බාහිර භූතාර්ථ අපිට මෙන්න මේ විදිහට ඕවල් හැඩයට මෙහෙම අපිට අඳින්න පුළුවන්. හරි. එතකොට අපි ලියනවා පාරිභෝගිකයා. ඒක වචනෙන් ලියන්න ඕනේ. පාරිභෝගිකයා. හරි. පාරිභෝගිකයා විසින් ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු හරි. ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු මෙන්න මෙයා දෙනවා පෞද්ගලික තොරතුරු. පෞද්ගලික තොරතුරු ඔන්න පද්ධතියට ඇතුළත් කරා. පද්ධතියට ඇතුළත් කළ පසු එයින් කේතයක් ලැබේලු. එහෙනම් එයින් කියන්නේ කොහෙන්ද? මේ සිස්ටම් එකෙන්. සිස්ටම් එකෙන් කේතයක් ලැබෙනවා පාරිභෝගිකයාට. කේතය. ඔන්න ලැබෙනවා කේතය. මේකෙදි පුතේ හොඳට මතක තියාගන්න ක්‍රියාපද verbs ලියන්නේ නැහැ. ඒ කියන්නේ කේතය ලබා දීම, පෞද්ගලික තොරතුරු ලබා දීම නැත්නම් පෞද්ගලික තොරතුරු ඇතුළත් කිරීම අන්න ඒ වගේ දේවල් මතක තියාගන්න ලියන්නේ නැහැ. පැහැදිලිද? ඒව ලියන්නේ නැහැ. එහෙනම් පෞද්ගලික තොරතුරු දුන්නා කේතය පාරිභෝගිකයාට ලැබුණා. හරි. ඊට පස්සේ මොකද කියන්නේ? කේතය ඇතුළත් කළ පසු පරිශීලක නාමය හා මුරපදයක් පද්ධතිය විසින් ලබා දෙලු. හරි. දැන් මෙයාට හම්බුණ කේතය නැවත ඇතුළත් කරනවා. මෙයාට ලැබිච්ච කේතය නැවත ඇතුළත් කරනවා. දැන් නැවත ඇතුළත් කිරීම ඔයාලට මෙහෙම අලුතෙන්ම මෙහෙම අඳින්නත් පුළුවන්. කේතය පාරිභෝගිකයා විසින් සිස්ටම් එකට ওই විදිහට ඇතුළත් කරනවා කියලා. එහෙම නැත්නම් මේ කේතයමනේ ආපහු මේ පැත්තට යන්නේ. එතකොට මෙතනින් මෙහෙම මේ විදිහේ ඊතලයකින් ඔහොම දාන්නත් පුළුවන්. පැහැදිලිද? මේ ක්‍රම දෙකම හරි. දෙකම දාන්න එපා. එකක් මොකක් හරි භාවිතා කරන්න. කේතය ලැබුණා කේතයම නැවත දෙනවා කියලා ඊතලෙ මේ පැත්තට දෙන්න පුළුවන්. එහෙම නැත්නම් කේතය දුන්නා නැවත වතාවක් කේතය දෙනවා කියලා අලුතෙන්ම අඳින්න පුළුවන්. හරි. මං අලුතෙන්ම අඳින එක තියෙනවා. මේක මකලා දානවා. එතකොට ඔන්න එන්න කේතය පාරිභෝගිකයාට ලැබුණා. පාරිභෝගිකයා නැවතත් කේතය පද්ධතියට ඇතුළත් කරා. එතකොට පද්ධතිය විසින් දෙනවලු පාරිභෝගිකයාට පරිශීලක නාමය යූසනේම් එක. පරිශීලක නාමය සහ මුර පදය. පරිශීලක නාමය සහ මුර පදය මේ පද්ධතිය විසින් පාරිභෝගිකයාට ලබා දෙනවලු. ඊට පස්සේ කියනවා පුතා පාරිභෝගිකයාට දැන් ඔන්න දැන් වැඩේ තේරුණානේ නේද? පෞද්ගලික private details පෞද්ගලික තොරතුරු ටික දුන්නා. එතකොට කේතයක් කෝඩ් එකක් හම්බුණා. කෝඩ් එක නැවත සිස්ටම් එකට දැම්මා. එතකොට username password ලැබුණා. දැන් ආපහු username password දෙනවා. පාරිභෝගිකයාට ගිණුම් ශේෂය බලා ගැනීමට අවශ්‍ය නම් පරිශීලක නාමය හා මුර පදය ඇතුළත් කර පද්ධතියට ඇතුල් විය යුතුය. ඒක සාමාන්‍ය දෙයක් නේද? අපි username password දීලා තමයි සිස්ටම් එකට ඇතුළත් වෙන්නේ. ඉතින් එහෙනම් ඔන්න සිස්ටම් එකට පරිශීලක නාමය සහ මුර පදය ආපහු ඇතුළත් කරනවා. එතකොට පුතේ දැන් ඔන්න පරිශීලක නාමය හා මුර පදය මෙයාට ලැබුණානේ. ඒකම ආපහු ඇතුළත් වෙන නිසා අපිට ඒකම මේ විදිහට මේ පැත්තට ඇතුළත් කරනවා කියලා අඳින්න පුළුවන්. ඒකේ වැරද්දක් නැහැ. හරි. එතන මම ඕන ක්‍රම දෙකම පාවිච්චි කරලා තිනවා. කේතය ගියා, කේතය ආපහු ඇතුළත් කරා. ඊළඟට මේක ඊතල දෙක සම්බන්ධ කරන එකත් ක්‍රම දෙකම භාවිතා කරලා තියෙනවා. ඊට පස්සේ මොකද්ද කියන්නේ? ඉන්පසු අවශ්‍ය බැංකු ගිණුම
තේරීම කළ යුතුය. හරි. පද්ධතියට දැන් ඇතුළත් වුණා. අවශ්‍ය බැංකු ගිණුම. ඒ කියන්නේ මෙහෙමනේ. දැන් අපි එක බැංක් එකක accounts කීපයක් open කරලා තියෙන්න පුළුවන්. එතකොට ගිණුම් ශේෂය අපිට බලා ගන්න ඕනේ මොන account එකේද කියලා අපි select කරන්න ඕනේ නේද? එහෙනම් ඔන්න පාරිභෝගිකයා විසින් ලබා දෙනවා සිස්ටම් එකට මොනවද ලබා දෙන්නේ? බැංකු ගිණුම මොකක්ද කියන එක. එහෙනම් ගිණුම බැංකු ගිණුම ඔන්න බැංකු ගිණුම මොකක්ද කියලා තේරුවා. හරි. ඊට පස්සේ එවිට එම ගිණුම සඳහා ශේෂය දර්ශනය කරනු ලැබේ. හරි. දැන් මේ ගිණුම සඳහා ගිණුමේ තියෙන බැලන්ස් එක මුදල් කීයක් තියෙනවද කියන එක ලබා දෙනවලු. එහෙනම් සිස්ටම් එක තමයි මේ පාරිභෝගිකයාට දෙන්නේ මොකද්ද දෙන්නේ? ශේෂය. ගිණුමේ ශේෂය. ශේෂය ඔන්න ලබා දෙනවා. ශේෂය ලබා දෙනවා. පැහැදිලිනේ? right. ඊට පස්සේ කියනවා පාරිභෝගිකයා ණයක් ගැනීමට බලාපොරොත්තු වන්නේ නම් අයදුම් පත්‍රයක් ඉල්ලීම් කළ විට පද්ධතිය විසින් එය ලබා දෙලු. හරි. දැන් පාරිභෝගිකයා ණයක් ගන්න හදන්නේ. එතකොට සිස්ටම් එකෙන් ඉල්ලන්න ඕනෙලු පුතේ ඇප්ලිකේෂන් එකක්. ණය ෆෝම් එකක් නේද? ණය ගන්න ෆෝම් එකක්. හරි. දැන් මෙතන මේ පාරිභෝගිකයා මෙතන ඉඩ නැහැනේ අඳින්න. දැන් මේ ඉන්න පාරිභෝගිකයාම මට ආපහු ඩුප්ලිකේට් කරලා ගන්න පුළුවන්. කොහමද? මේ විදිහට. ඔන්න දැන් ආපහු මම පාරිභෝගිකයා අඳිනවා. ඒ පාරිභෝගිකයා හරියන්නේ නැහැ නේ. රවුම් පාරිභෝගිකයෝ හරියන්නේ නැහැ. නේ. අපි බලමු. ඕවල් හැරේට අපි ගන්න ඕන එක ඔන්න ඔය විදිහට. right. මම මේක මාක් කරනවා පාරිභෝගිකයා කියලා. එතකොට පුතේ මෙතන ඉන්න පාරිභෝගිකයාම තමයි මෙතනත් මේ ඉන්නේ. දෙකම එකයි අපිට මේ ඉඩ නැති නිසායි මෙයාව මෙතන ඩුප්ලිකේට් කරේ. ඉතින් එකම පාරිභෝගිකයා ඩුප්ලිකේට් වෙනවා කියලා පෙන්වන්න මෙන්න මෙහෙම පැත්තකින් අපි ඉරක් අඳිනවා. පැත්තකින් ඔන්න විදිහට ඉරක් අඳිනවා. පැහැදිලිද? හරි. දැන් අපිට මෙතන ඉඩ තියෙනවනේ. දැන් බලමු. ණයක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් ආයුධම් පත්‍රයක් ඉල්ලීම් කළ විට. එහෙනම් මේ පාරිභෝගිකයා විසින් සිස්ටම් එකෙන් ඉල්ලන්න ඕනේ අයදුම් පත්‍රයක්. එහෙනම් දැන් අයදුම් පත්‍රයක් ඉල්ලීම කියලා ලියනකොට ඒක verb එකක් එක්ක සෙට් වෙනවා වගේනේ නේද? ඒ නිසා අපි ලියමු ඉල්ලීම් කළ අයදුම් පත්‍රය කියලා. සමහර ඉතින් ඒ වගේ එක නතර කරන්න බැහැ සමහර past papers වලත් පුතා ක්‍රියාපද ලියවිලා තියෙනවා. හරි? නමුත් එහෙම ලියන්නේ නැහැ. ඉල්ලීම් කළ අයදුම් ඉල්ලීම් කළ අයදුම් පත්‍රය. ඔන්න අයදුම් පත්‍රයක් ඉල්ලීම් කළා. හරි? ඊට පස්සේ එය ලබා දේලු. එහෙනම් දැන් ඔන්න සිස්ටම් එක පාරිභෝගිකයාට දෙනවා අයදුම් පත්‍රය. අයදුම්
පත්‍රය ඔන්න දුන්නා. ඊට පස්සේ කියනවා ඊළඟට කියනවා එය සම්පූර්ණ කර පද්ධතියට දුන් විට දැන් අයදුම් පත්‍රය සම්පූර්ණ කරලා පද්ධතියට දෙනවනේ. ඔව්. එහෙනම් මෙතන ලියමු අයදුම් පත්‍රය මොකද? සම්පූර්ණ කළ අයදුම් පත්‍රය කියලා නේද? සම්පූර්ණ කළ අයදුම් පත්‍රය පාරිභෝගිකයාට දෙනවා. ලබා දුන් විට පද්ධතියේ ඇති ලෝන් ඇප්ලිකේෂන් යන දත්ත සමුදාය තුළ එය තැන්පත් වේලු. දැන් අයදුම් පත්‍රය අනේ ඉල්ලීම් කළ අයදුම් පත්‍රයක්. එතකොට මෙයාට අයදුම් පත්‍රයක් ලැබුණා. රයිට්. එතකොට එතනදී සම්පූර්ණ කළ අයදුම් පත්‍රය නැවත යන්න ඕනේ. ඔව්. අරයත් කියන්නේ පාර. සම්පූර්ණ කළා කියන එක අපේ අයින් කළා දාමු. හරි. ඊට පස්සේ ඊළඟට කිව්වේ අයදුම් පත්‍රයට ලැබුණා පාරිභෝගිකයා තමා සම්පූර්ණ කළ මේ පැත්තට දෙන්නේ. එහෙනම් එතෙන්ට එනවා සම්පූර්ණ කළ අයදුම් පත්‍රය සම්පූර්ණ කළ අයදුම් පත්‍රය ඔන්න සිස්ටම් එකට දැම්මා. ඊට පස්සේ කියනවා ලෝන් ඇප්ලිකේෂන් කියලා ඩේටාබේස් එකක් තියෙනවලු. අන්නේ ඩේටාබේස් එකේ ඒ ඇප්ලිකේෂන් එක සේව් වෙනවා. දැන් ඒක පුතා මෙන්න මේ සිස්ටම් එක ඇතුලේ වෙන දෙයක්නේ. මේ සිස්ටම් එක ඇතුලේ තමයි ඩේටාබේස් ෆයිල්ස් තියෙන්නේ. හරි. එතකොට process තියෙන්නේ. මේ ඔක්කොම තියෙන්නේ මේ ඩේටාබේස් එක ඇතුලේ. දැන් එතකොට දැන් මේ context diagram එකේදී අපි සිස්ටම් එකේ ඇතුළේ අඳින්නේ නැහැ. එතකොට ඔය කියන කතාව මෙතනදී අපි ඇතුළත් කරන්නේ නැහැ. පැහැදිලි නේද? මෙතනදී ඒක ඇතුළත් කරන්නේ නැහැ. එතකොට මේ ඇප්ලිකේෂන් එක ගිහින් සේව් වෙනවලු. ඉතින් ඒක සේව් වෙන එක TFT එකේදී තමයි අඳින්නේ. එහෙනම් ඒක මෙතෙන්ද ගන්න විදිහක් නැහැ. ණය ගැනීම සඳහා සුදුසුකම් සපුරා ඇතනම් qualified හෝ නොයසේ නම් not qualified ලෙසද පණිවිඩයක් පද්ධතිය විසින් නිකුත් කරයි කියලා කියනවා. හරි. දැන් ඇප්ලිකේෂන් එක දුන්නාට පස්සේ ඔන්න සිස්ටම් එකෙන් උත්තරයක් දෙනවා පාරිභෝගිකයාට. මොකද උත්තරේ එක්ක qualified එහෙම නැත්නම් not qualified කියලා. එහෙනම් අපි ලියනවා qualified එහෙම නැත්නම් not qualified කියලා. හරි qualified එහෙම නැත්නම් not qualified කියලා ඔන්න උත්තරයක් දෙනවා. හරි. reply එකක් යනවා system එකෙන්. ඊට පස්සේ කියනවා සුදුසුකම් ලැබූ පාරිභෝගිකයන් ණය ලබා ගැනීමට අවශ්‍ය ලේඛනවල සත්‍ය පිටපත් කළමනාකාරතුමාට බාර දිය යුතුය කියලා. හරි. දැන් සිස්ටම් එකට විස්තර ඇතුළත් කරලා මේ ලෝන් එක ගන්න සුදුසුද නැද්ද කියලා දැන් උත්තරේ සිස්ටම් එකෙන් ගත්තා. දැන් සුදුසු නම් පුතා මොකද කරන්නේ? අපි ළඟ තියෙන මේ ලෝන් එක ගන්න ඕන ඩොකියුමන්ට්ස් ටික තියෙනවනේ නේද? ඒ වගේ සත්‍ය පිටපත් ටික ගෙනihin මැනේජර්ට පාර දෙන්න ඕනෙලු. හරි. එතකොට එතනදී සිස්ටම් එක අදාළ නැහැනේ පුතේ. අපි ළඟ තියෙන මේ ඩොකියුමන්ට්ස් ටික හાર્ඩ් කොපීස් නේ. ඩොකියුමන්ට් එක ගිහිලා මැනේජර්ට බාර දෙන්න ඕනේ. හරි. එතකොට එතනදී පාරිභෝගිකයා සහ මැනේජර් අතර දත්ත ගනුදෙනුවක් තමයි සිද්ධ වෙන්නේ. දත්ත ගැලීම. එහෙනම් මැනේජර් අපිට බාහිර භූතාර්ථයක් විදිහට අඳින්න පුළුවන්. දැන් කවුරු හරි කෙනෙකුට හිතන්න පුළුවන්. හරි.
ඉතින් මැනේජර් මේ බැංකුව එක්කනේ එන්නේ. එතකොට මැනේජර් ඉන්න ඕනේ මේ සිස්ටම් එක ඇතුළේනේ කියලා. නැහැ. මෙතනදී පුතේ කෙලින්ම කියලා තිනවා EOBS කියන්නේ කම්පියුටර් සිස්ටම් එකක්. බැංකින් සිස්ටම් එක. හරි? ඒක හැදුවහම මෙහෙම තමයි වෙන්නේ. එතකොට මැනේජර් ඉන්නේ මේ software එක ඇතුලේ නෙමෙයිනේ මැනේජර් බැංකුව ඇතුලේ ඉන්නේ. හරි. එහෙනම් මැනේජරුත් බාහිර භූතාර්ථයක් වෙනවා මේකේ හැටියට. හරි. මං එහෙනම් මැනේජර් අඳිනවා බාහිර භූතාර්ථයක් විදිහට. මැනේජර් අඳිනවා අපි මෙතනින් ගමු. කළමනාකරු. කළමනාකරු. කළමනාකරු ඔන්න ඇඳා. කළමනාකරු ඇඳා. දැන් පාරිභෝගිකයා ගිහිල්ලා ලේඛනවල සත්‍ය පිටපත් තමයි කළමනාකාරතුමාට දෙන්නේ. එහෙනම් පාරිභෝගිකයාගෙන් මම එකට වෙන පාටක් පාවිච්චි කරන්නම්. මොකද ඒ දත්ත ගැලීම වෙනස් පුතා. හරි. කඩඉරි වලින් තමයි බාහිර භූතාර්ථ දෙකක් අතර දත්ත ගැලීම අපි අඳින්නේ. එතකොට පාරිභෝගිකයා කළමනාකාරතුමාට දෙන්නේ මේ දෙන්නම බාහිර නේ. බාහිර භූතාර්ථ දෙකක්නේ. ඒ නිසා කඩඉරි වලින් අඳින්න ඕනේ. ඒකත් මතක තියාගන්න. ඒවා නීති කන්ටෙක්ස්ට් ඩයග්‍රෑම් අඳිද්දී. අනුමත කළ සත්‍ය පිටපත්. ලේඛනවල සත්‍ය පිටපත්. එහෙනම් මෙයාගෙන් මෙයාට දෙන්නේ ලේඛන සත්‍ය පිටපත්. ලේඛන සත්‍ය පිටපත් ටික කළමනාකාරතුමාට දුන්නා. ඊට පස්සේ කියනවා ණය ලබා දීම අනුමත කළ ලේඛන ණය ලිපිකරු වෙත ලබා දෙයි කියලා. හරි. දැන් ණය ලබා දීම අනුමත කරන්නේ කළමනාකාරතුමානේ. කළමනාකාරතුමා අනුමත කළ ලේඛන ටික දෙනවා කාටද? ඉන්නවලු ලිපිකරුවෙක්. ලිපිකරුට දෙනවලු. එහෙනම් ඔන්න ලිපිකරු කියලා තව එනවා බාහිර භූතාර්ථයක්. හරි. ඒකත් අපි අඳිමු. ඔන්න ලිපිකරු. ලිපිකරු ගමු. එයත් ඕවල් හැඩයට අපි අඳින්න ඕනේ. right. දැන් මේ තමයි ලිපිකරු. අපි ලියමු එයා ලිපිකරු කියලා. ලිපිකරු. කළමනාකාරතුමා ලිපිකරුට දෙනවා. ඒකත් බාහිර භූතාර්ථ දෙකක් අතර දත්ත ගැලීම. එනිසා අපි කළමනාකාරතුමාගෙන් ලිපිකරුට යන්නේ කඩඉරි වලින්. කඩඉරි වලින්. මොනවද දෙන්නේ? ණය ලබා දීම අනුමත කළ ලේඛන. එහෙනම් අපි එතන ලියමු ණය ලබා දීම
අනුමත කළ ලේඛන අනුමත ලේඛන ඔන්න ණය ලබා දීම අනුමත කළ ලේඛන ටික ලබා දෙනවා. right ඊට පස්සේ එම ලේඛන ලිපිකරුගේ ණය ගොනුව තුල තබා ගන්නා අතර දැන් එයා ලිපිකරුගේ ණය කියන ගොනුව තුල තියා ගන්නවලු. එතකොට ඒක අපිට මේ context diagram එකට අදාළ දෙයක් නෙමෙයි. ඒක ඇතුලේ සිද්ධ වෙන දෙයක්. එම ලේඛනවල විස්තර ණය ලිපිකරු විසින් පද්ධතියේ ඇති ලෝන් යන දත්ත සමුදායට ඇතුළත් කරයි කියනවා. ඔන්න සිස්ටම් එකට එන්ටර් කරනවලු. සිස්ටම් එකේ ලෝන් කියන ඩේටාබේස් එකට මේ දත්ත ඇතුළත් කරනවලු. එතකොට ඩේටාබේස් එක අඳින්නේ නැහැ. නමුත් අපි අඳින්න ඕනේ මොකද්ද? අපි අඳින්න ඕනේ ලිපිකරුගෙන් මෙයාට සිස්ටම් එකට යනවා මොනවද යන්නේ? හරි ලේඛනවල විස්තර. එම ලේඛනවල විස්තරනේ. එහෙනම් මේ ණය ලබා දීමේ ලේඛනවල විස්තර. එහෙනම් ණය ලේඛන විස්තර. ණය ලේඛන විස්තර ටික ලිපිකරු විසින් පද්ධතියට ඇතුළත් කරනවා. හරි. පාරිභෝගිකයාට අවශ්‍ය අවස්ථාවලදී පද්ධතිය වෙත පිවිස තම ණය පිළිබඳ විස්තර ලබාගත හැකිලු. එහෙනම් පාරිභෝගිකයා නැවත වතාවක් එයාගේ යූසර්නේම් පාස්වර්ඩ් ඇතුළත් කරලා හරි පාරිභෝගිකයා යූසර්නේම් පාස්වර්ඩ් ඇතුළත් කරන්න ඕනේ. පරිශීලක නාමය සහ මුරපදය. ආපහු ලියමු. පරිශීලක නාමය ඊළඟට මුරපදය. මේව ඇතුළත් කරලා එයාට ගන්න පුළුවන් ණය පිළිබඳ විස්තර. හරි. ණය විස්තර ටික එයාට ওই විදිහට ගන්න පුළුවන්. හරිනේ. ඔන්න අපි context diagram එක ඇඳලා ওই විදිහට. එච්චරයි තියෙන්නේ. හරිනේ? ඔන්න. මේකට තමයි සන්දර්භ රූප සටහනක් කියලා කියන්නේ. හරි. එතකොට ඔයා සංකේත ටික ඉගෙන ගන්න ඕනේ. පද්ධතිය ඍජු කෝණාශ්‍රයක් ඊළඟට මේ බාහිර භූතාර්ථ මේ විදිහට පෙන්නනවා. ඕවල් හැඩයට ඊට පස්සේ පද්ධතියට මොනවද දෙන්න පද්ධතියෙන් මොනවද දෙන්නේ කියලා සටහන් කරන්න ඕනේ. ඒව ඊතල වලින් නිවැරදිව දක්වන්න ඕනේ. ක්‍රියාපද ලියන්නේ නැහැ. ඊළඟට බාහිර භූතාර්ථ දෙකක් අතර දත්ත ගැනීමක් යද්දී කඩ ඉරි සහිත ඊතල වලින් තමයි පෙන්වන්නේ. ඉතින් ඔන්න ව්‍යුහගත හෝ රචනා ප්‍රශ්නයකට අදාළ කොටසක් තමයි අද අපි නයිට් බූස්ටර් එකෙන් කතා කරේ. හරි. එහෙනම් ආයෙත් දවසක හම්බෙමු. ආයුබෝවන්.